අයිබෝන් සුබ දැසනක් මම නාලකමුතු මම ප්‍රොෆෙෂනල් ටුවර් ගයිඩ් කෙනෙක් අනුරාධපුර. ඒතර අපි මේ ඇවිල්ලා තියෙන්නේ අබේගිරිය දාන ශාලාවට. මම අර මුලිනුත් ඔයාලට කියන්න ඇති අබේගිරිය මූලික කරගෙන ස්වාමීන් වහන්සේලා 5000ක් වැඩ වාසය කරනවා. ආන්ගයාලා දානේ වළඳපු දාන ශාලාව තමයි මේක. ඒතර මේක අපිට බලන්න පුළුවන් ලංකාවේ තියෙන පැරණිම ඔරලෝසුව තියෙනවා මේක. ඒ වගේම ස්වාමීන් වහන්සේලා 5000කට බත් දාපු බත්වරු තියෙනවා. එයාලට වෑංජන දාපු වෑංජන ඔරු තියෙනවා. අවුරුදු 1000 ගණන් පරණ එයාලට දානේ හදන්න භාවිතා කරපු මුළු තැන්ගේ තියෙනවා. ඒකේ උපකරණ තියෙනවා. ඒතර මේ දානශාලා විදි වෙන්නේ ක්‍රිස්තු පූර්ව පළවෙනි සීවසේ. අධීර 4ක් යටතේ. අබේගිරිය මූලික කරගෙන ස්වාමීන් වහන්සේලා 5000ක් වැඩ වාසය කරනවා. එයාලා දානේ වළඳපු තැනක් තමයි මේක. ඒ දානශාලාව අබේගිරිය දානශාලාව ලංකාවේ ලොකුම දානශාලාව. ඒ වගේම ලංකාවේ දිගම බත්වරු තියෙනෙත් මෙතන. මෙන්න මේක තමයි ලංකාවේ තියෙන පැරණිම ඔරලෝසුව. මෙන්න මේකෙන් තමයි යාලා දානේ ගන්න වෙලාව බලලා තියෙන්නේ. මම මේකේ වෙලාව ගන්න කරපු ආකාරය කියන්නම්. අංක 1ට කියන්න ඕනේ මේ තියෙන ඔරිජිනල් ඔරලෝසුව නෙමෙයි. මේ තියෙන සිමෙන්තියෙන් හදපු ඩුප්ලිකේට් එකක්. ඔරිජිනල් ඔරලෝසුව තනි කළු ගලෙන් හදලා මෙතනම තමයි ස්ථාපිත කරලා තිබ්බේ. ඔරිජිනල් එක මෙතන තියෙදි අපේ මිනිස්සු පාගන් ගිහිලා ගෙවුණා. ඊට පස්සේ මේකේ ඔරිජිනල් එක දැන් ගලවගෙන ගිහිලා අබේගිරිය මියුසියම් එකේ තැන්පත් කරලා තිනවා. ඕන කෙනෙකුට ගිහිලා බලන්න පුළුවන්. මම මේකෙන් වෙලාව ගන්න කරපු ආකාරය කියලා දෙන්නම්. ඔයාලට පේනවා ඇති මැද සිදුරක් තියෙනවා. ඔකට ලොකු දණ්ඩක් සම්බන්ධ කරලා තිබිලා තියෙනවා. හරියට මධ්‍යහන 12 වුණ ගමන් මේ දණ්ඩෙන් ඉරේලිය හෙවණැල්ල වැටෙනවා දකුණු අත පැත්තට. ඉරේලිය හෙවණැල්ල දකුණු අත පැත්තට වැටෙනවා කියන්නේ ඉර අවරට යනවා. ඉර අවරට යනවා කියන්නේ වෙලාව 12 පහු වෙලා. ඒතකොට ඒ බව දැනුත් දෙන්න සීනුවක් නාද කරනවා. ඒතකොට එයාලා උත්සාහ ගන්නවා ඉර අවරට යන්න ඉස්සෙල්ලා මෙතනින් දානේ අරන් පිට වෙන්න. ආන් ඒ වෙලාව බලපු ඔරලෝසුව තමයි මේක. මේකට කියන්නේ හිරු තැටිය කියලා. ඔය ඉස්කෝලේ දරුවන්ගේ පොත්වල පෑ තැටිය කියලා තියෙනවා. නමුත් මේ තියෙන හිරු තැටිය ඉංග්‍රීසි වලින් කියන්නේ සන්ඩයල් එක. ඒතර මෙතනින් මේ පැත්තට වහලයක් තියෙනවා, අතනින් අර පැත්තට වහලයක් තියෙනවා. මේ මැද කෑල්ලට වහලයක් නෑ. මේක ඕපන් ස්ටේජ්. මොකද හිරු එළියෙන් වෙලාව බලන්න මේකට කියන්නේ මැද මිදුල කියලා. ඕම්ම මෙන්න. මේක තමයි අපිට තියෙන එවිඩන්ස් එක. දැන්ට ලංකාවේ තියෙන දිගම බත්වරුව මේක අඩි 60ක් දිගයි. දැන් අනුරාධපුර මහා විහාර දානශාලාවේ බත්වරුවක් තියෙනවා. මහාපාලි දානශාලාවේ බත්වරුවක් තියෙනවා. ජේතවනයේ දානශාලාවේ බත්වරුවක් තියෙනවා. මිහින්තලේ දානශාලාවේ බත්වරුවක් තියෙනවා. අම්පාර රජගල දානශාලාවේ බත්වරුවක් තියෙනවා. රිටිගල දානශාලාවෙත් බත්වරුවක් තියෙනවා. ඔය හැම බත්වරුවකටම වඩා මේක තමයි ලංකාවේ තියෙන දිගම බත්වරුව. මේක අඩි 60ක් දිගයි. මෙතන වැඩ වාසය කරපු ස්වාමීන් වහන්සේලා 5000ට අර එහා පැත්තේ මුළු තැන්ගෙන් කෑම උයලා බත් දාලා තියෙන්නේ මේකට. අපිට එවිඩන්ස් තියෙනවා ෆාහියන් භික්ෂුවගේ දේශරණ වාර්තාවල තව විවිධ සාධකවල ස්වාමීන් වහන්සේලා 5000ක් අබේගිරිය මූලික කරගෙන වැඩ වාසය කරා කියලා. ඒ නිසා සංස්කෘතික ත්‍රිකෝණයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් තුමෙක් වන ඒ සර්ගේ නම නම් මට මතක නැහැ. ඒ සර්ගේ මූලිකත්වයේ යටතේ ඒක මේ බත්වරුව චෙක් කරා. චෙක් කරේ කොහොමද දන්නවද? මෙතනට ගෙනාවා පාත්‍ර 5000ක්. පාත්‍ර 5000ක් ගෙනල්ලා අපි දන්නවා ස්වාමීන් වහන්සේ නම පාත්‍රයේ දානේ වළඳන ප්‍රමාණය. ඒ ප්‍රමාණයට වෙන්න ඒ ගෙනාවු පාත්‍ර 5000ටම පිරෙව්ව වැලි. වැලි පුරවලා ඒ පාත්‍ර 5000ෙම වැලි දැම්ම මේ බත්වරුවට හරියටම දශමට නූලට පාත්‍ර 5000ක වැලි ඕනේ කට පිරෙන්න. එතකොට මේ හම්බෙලා තියෙන එවිඩන්ස් 100%ක් හරි හාමුදුරුවරු 5000ක් වැඩ හිටියා කියන්නේ සනාත වෙන්නේ. ඒතර මේකට හාමුදුරුවරු 5000කට බත් දාලා තියෙනවා. විශේෂත්වය තමයි මේ බත්වරුවේ ඇතුළට තඹ තහඩු ගහලා තිබිලා තියෙනවා. සුද්ධ පවිත්‍ර කරන්න ලේසියටයි බත්වල තියෙන රස්නේ ගතිය අඩු වෙන එක බලක්වා ගන්නයි තමයි තඹ තහඩු භාවිතා කරලා තියෙන්නේ. තඹ තහඩු වල නෂ්ටාවශේෂ පවා හම්බෙලා තියෙනවා. ඔහොම මෙන්න එතකොට මේ තියෙන්නේ වෑංජන ඔරුව. දැන් මෙතන තියෙන එක වෑංජන ඔරුවයි. මේ වගේම තව වෑංජන ඔරු දෙකක් මෙතන තිබ්බා. මේ දෙක දැන් තියෙන තැන් දෙකක. ඒක මම පෙන්නන්නම්. ඒක තැන් දෙකකට ගිහිල්ලා දාලා තියෙන්නේ මං හිතන්නේ කොලනි පීරියඩ් වල. ඒතකොට මේ දෙකයි මේකයි තුනයි. ඒතකොට හැමදාම හාමුදුරුවරු 5000කට බත් උයලා හැමදාම වෑංජන තුනක් හදලා තියෙනවා. මේක ඩේලි කරලා තියෙනවා. ඒතර ඔයාලා ගෙස් කරගන්න, අනුමාන කරගන්න හැමදාම හාමුදුරුවරු 5000කට ඛණ්ඩ දෙන්න තරම් අතීතයේ අපේ රටේ කෘෂි ආර්ථිකය කොහොම තියෙන්නේ නැද්ද? පෙරදිග ධාන්‍යාගාරය කියන්නේ මේ අපේ රටට තමයි. ඒතර මේ තියෙන දානශාලා දාන හෝල් එක ස්වාමීන් වහන්සේලා අතනින් බත් බෙදාගෙන අතනින් වෑංජන බෙදාගෙන මෙන්න මේ ආසනවල වාඩි වෙලා තමයි දානේ අනුභව කරලා තියෙන්නේ. ඔන්න දැන් ඔයාලට පොඩි ගැටලුවක් මතුවෙනවා. මේ පොඩි ඉඩකඩ තුල කොහොමද හාමුදුරුවෝ 5000ක් දානේ වැළඳුවේ කියලා. ඇත්තටම මෙතන අර ජේෂ්ඨත්වයෙන් ඉහළමයි විතරයි දානේ අරන් තියෙන්නේ. අනිත් ස්වාමීන් වහන්සේලා මෙතනින් දානේ බෙදාගෙන තමන්ගේ ආවාස කුටි වලට ගිහිල්ලා තමයි දානේ අනුභව කරලා තියෙන්නේ. මෙන්න මේක වැදගත්. දැන් අපිට ඉංග්‍රීසි ජාතිකයෝ කියනවා ලෝකෙට බුෆේ ක්‍රමය හඳුන්වා දුන්නේ ඉංග්‍රීසි ජාතිකයෝ. මොන බොරුද?
ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ මෙතන තියෙන්නේ බෙදාගෙන කෑමක් ලෝකයේ තියෙන පළවෙනි බුෆේ එක තියෙන්නේ මෙන්න මෙතන තමයි. ඒතර මෙතන කාමර දෙකයි අතන කාමර දෙකයි ඔය කාමර හතර තමයි මේ දානශාලාවේ ගබඩා කාමර හතර. හාමුදුරුවෝ 5000කට දානේ උයන්න ඕන. හාල් එළවලු වගේ විවිධ මුද්‍රව්‍ය වේලසනින් ගෙනල්ලා ගබඩා කරලා තියන් ඉඳලා තින ඔය තැන් හතරේ. ඔහොම මෙන්න මම මුළු තැන්ගේ පෙන්නන්නම්. මේක අපිට හම්බෙලා තියෙන උපකරණ තියෙනවා බලන්න පුළුවන්. එතකොට මේ තියෙන අතීතයේ ස්වාමීන් වහන්සේලාට දානෙ උයන්න කුරහන් නම්බරපු කුරහන් ගලක්. ඒ වගේම ධාන්‍ය වර්ග අඹරන්න භාවිතා කරපු ධාන්‍ය ඇඹරුම් ගලක්. දැන් මේකේ උඩ කරකවන කෑලි මේ වගේ ඇඹරුම් ගල් තව ගොඩාක් දේවල් හම්බෙලා තිනවා. ඒ හැම දෙයක්ම තිනවා අබේගිරිය කෞතුකාගාරේ බලන්න පුළුවන්. ඔහොම මෙන්න මේක හරි වැදගත් එකක්. මේක පෙන්වන්න ඕනේ. විශේෂයෙන් මේක මේ වීඩියෝ එක බලනවා නම් කාන්තාවට තමයි මේක විශේෂයෙන් පෙන්වන්න ඕනේ. දැන් මේ තියෙන මිරිස් ගල. දැන් මේක ෂේප්. පොඩි අදහසක් ඇති මේ අම්බර්ලා දන්නේ නැහැ ගෙවිලා තියෙන්නේ කියලා. මේ අම්බර්ලා ගෙවිලානේ මේ තියෙන්නේ. මේ පිහිටි හැඩේ. මේකේ තියෙනවා සරල ටෙක්නික් එකක්. දැන් සාමාන්‍යයෙන් අපේ මහත්තයා මම අපේ ගෙවල් වල තියෙන මිරිස් ගල ෆ්ලැට් නේ. ෆ්ලැට් එක තුල අපි ආයාස දෙකක් යොදන්න ඕනේ, තල්ලු කරන්න ඕනේ, ඇදලා ගන්න ඕනේ. දැන් මේ මිරිස් ගලේ තල්ලු කිරීම විතරයි කරන්න ඕනේ. ඔටෝ ගල පහළට එනවා. ආයාසය අඩුයි, සරලයි. එකතු කරලා ගන්නත් ලේසි, හොදන්නත් ලේසි. මේ වගේ මිරිස් ගල්, අත්ගල් තව ගොඩාක් හම්බෙලා තිනවා. ඒවත් අබේගිරිය කෞතුකාගාරයේ තියෙනවා බලන්න පුළුවන්. ඒතර මේක තමයි අබේගිරිය දානශාලාවේ මුළු තැන්ගය. ඒතර මේකේ ඉඳලා තමයි ස්වාමීන් වහන්සේලාට දානි පිළියෙල කරලා තියෙන්නේ. ඒතර ලංකාවේ තියෙන විශාලම දානශාලාවේ ඉඳලා තමයි අපි ඔයාලට මේ පැහැදිලි කිරීම කරේ. ගොඩාක් කරුණු පැහැදිලි කරා. තව ඉස්සරහටත් බොහෝ කරුණු ඔයාලට දැනගන්න ලැබෙවි කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් සියලුම දෙනාට තෙරුවන් සරණයි.